ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමනි, අපේ මේ විෂය බහරව කටයුතු කරන ආගමික බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික ගරු අමාත්‍ය සුනිල් සෙනවි මැතිතුමනි ආචාර්ය, එතුමා ගැන මේ කතාවේ ආරම්භයේදීම මම සඳහන් කරන්න ඕන. මාලිනිය අපෙන් සමුගත් මොහොතේ සිට එතුමිය වෙනුවෙන් කළ යුතු මේ මහා කාර්යභාරයන් සියල්ල කරන්න අමාත්‍යවරයෙකු වශයෙන් නොව රජයේ නිලධාරියෙකු මෙන් ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කරලා මේ උත්සවය මේ තරම් ගෞරවාන්විත විදිහට රජයේ අනුග්‍රහයෙන් සකස් කරලා දුන්න එතුමාව මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි කියලා හිතනවා. ඒ වගේම ගරු අමාත්‍යවරුනි, විපක්ෂ නායකතුමනි, සියලුම මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, මගේ ආදරණීය සිනමාවේ නියුතු සහෝදර සහෝදරියනි, රැස්ව සිටින ඔබ සියලු දෙනාගේම අවසරයි. මම අවමංගල උත්සව බොහෝ ගණනක කතා පවත්වලා තියෙනවා. ඒත් මම හිතන්නේ ඒ දුගු ජීවිත කාලය තුල මේ තරම් මා හැඟුම්බර, එහෙම නැත්තම් මේ තරම් හදවතට ශෝකය දැනෙන විදිහට කිසිම අවමංගල්‍ය උත්සවයක කතා කරලා ඇතයි කියලා මට මතක් වෙන්නේ නැහැ. මාලිනියගේ වියෝව කවර හේතුවක් නිසාද ඒ තරම් තදින් මට දැනෙන්නේ. මා දන්නවා මා වගේම සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුලත් අද ඇති වී ඇවිලෙන්නේ මහා ශෝකාකුල මහා කින්න. ඇයි මේ? මගෙන් පෞද්ගලිකව ඇහුවොත් මට හිතෙනවා මගේ ජීවිතයේ සමග සම්බන්ධව අවුරුදු 50ක කාලයක් එක දිගට සහෝදරත්වයෙන්, වෘත්තීය සහෝදරත්වයෙන්, ඒ වගේම ඥාතිවරයකට වඩා කිට්ටුවෙන් ඒ වෘත්තීය සම්බන්ධතාවය නොකිලිටිව ඉතාමත්ම ගෞරවාන්විතව පවත්වාගෙන එන්න මට උදව් වුණා. ඥාතිවරියක් වගේ. මගේ කලා ජීවිතය උද්දීපනය කරගන්න ඇගෙන් ලැබුණ ගුරුහරුකම්, අවවාද මෙන්ම සහයෝගය, මං හිතන්නේ එය මගේ ගමනට ආලෝකයක් වුණා. ඒ වගේම අනිත් අතින් ඇයි මේ තරම් වේදනාවක්, දුකක්? මේ ඇති වුණ රික්තය, මේ ඇති වුණ හිඩැස කවදාවත් අපේ දේශීය සිනමාවට පිරිමහන්නට බැරි. කවදාවත් ඒ වෙනුවෙන් ආදේශකයක් හොයන්න බැරි. අද නෙවෙයි තව අවුරුදු 100කටවත් ඒ වරම, ඒ වටිනාකම අපේ දේශීය සිනමාවට කවදාවත් නොලැබෙන බව දැනෙන ඒ සංවේදය තමයි ඊළඟට මගේ හිතේ තියෙන්නේ. එතුමිය ඒ තරම් මේ රටේ ජනතාවගේ සිත් තුළ මෙන්ම අපේ සිනමා කර්මාන්තය තුලත් කවදාවත් නොමැකෙන ඉතිහාසගත වන චරිතයක් බවට පත් වුණා. අද මට පෙර කතා කළ ඒ ගරු ස්වාමින් වහන්සේලා ඇගේ ආගමික ජීවිතය මොනතරම් ශ්‍රද්ධාවන්ත, මොනතරම් ධර්මයට කැපවුණ, ධර්මයේ තමාගේ ජීවිතේ හරය කරගෙන ඒ ඔස්සේම ජීවත් වුණ උපාසිකාවක්, මහා උපාසිකාවක් ලෙස එතුමියගේ ශ්‍රද්ධා සම්පන්න ජීවිතය ගැන කතා කරා. මට හිතෙනවා ඒ සියල්ලම එතුමිය ගැන සඳහන් කළපු ඉතා වටිනා, අනිත් අයට මහා ආදර්ශ ලැබෙන ඉතාමත්ම වටිනා දේශන. මට හිතුණා කතා කරන්න මාලිනිය දේශීය සිනමාවට, එහෙම නැත්නම් මේ රටේ කලාකාරණියක වශයෙන් ඈකල මෙහෙවර මොන තරම් අසම සමද, මොන විදිහකටවත් තක්සේරුවකට ලක් කරන්න බැරි තරම් අසම සම මහා ගෞරවයක් මේ සිනමාව කියන කලාවට ලබා දුන්නා. මේ සිනමා ඉතිහාසයෙන් මාපහු හැරිලා බැලුවොත් එවැනි දායකත්වයක් දැක්වූ තවත් ශිල්පියක හෝ ශිල්පිනියක ගැන අපට හිතා ගන්න අමාරු වෙනවා. ඇගේ රූපණ වේදයේ තිබුණ
අති දක්ෂතාවය. ඒ වගේම මාධ්‍ය කරේ තිබුණ ගෞරවය කරුණාව. ඒ සියල්ල තුලින් ඇය නිර්මාණය කරගත් ඇගේ වපසරිය සිනමා කර්මාන්තය තුල කිසිම කෙනෙකුට කවදාවත් නැවත ඇති කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. අවුරුදු 60ක් තමන්ගේ අවුරුදු 78ක ජීවිත කාලයේ අවුරුදු 60කට පෙර ඈ පුංචි බබා චිත්‍රපටයෙන් පුංචි බබෙක් වගේ සිනමාවට ඇතුල් වෙලා මේ කාල සීමාව තුල දේශීය සිනමාවේ අග්‍රරාජනීය මහේෂිකාව ලෙස කිරුළු පැලැන්දුව පමණක් නෙවෙයි ඒ කිරුළ අවුරුදු 60ක් ඒ හා සමාන ජනප්‍රියත්වයෙන් කිසිදු අඩුපාඩුවක් වෙන්නේ නැතුව ඒ ජනප්‍රියත්වය එක අඟලකින් පහතට නොයවා රැකගන්න පුළුවන්කමක් ඇයට තිබුණා. මොනතරම් වාග්යක්ද මොනතරම් මුළු ලෝකයේම පිළිගත යුතු දක්ෂතාවයක්. ඇය සිනමාවට පිවිසිලා අවුරුදු 60ක්. පසුගිය සතියේ ඇගේ අලුත්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනයටපත් වෙනවා. ආකාශ කුසුම. අවුරුදු 60කට පස්සේ සිනමාවට පිවිසිලා ඇගේ අලුත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. එහි නිකන් පෙනී සිටින චරිතයක් නෙමෙයි, එහි ප්‍රධාන චරිතය නිරූපණය කරමින් අවුරුදු 60කටත් පස්සෙත් සිනමාවට පිවිසෙනවා මේ අගරැජනීය සිනමාවේ. මේ ලෝක වාර්තාවක් නෙවෙයිද කියලා හිතන්න. ලෝකයේ මහා බල සම්පන්න රටවල් වලින් සිනමා කලාවට බිහි වුණ දැවැන්ත චරිත අපිට මතක් වෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු සිනමාවේ ඒ මහා චරිත වෛජයන්ති මාලලා, නූතාන්ලා, ඒ වගේ අතිවිශිෂ්ට ශිල්පිනියන් ඔවුන් ඒ රඟ දැක්වූ කාලය තුල, ඒ කාල සීමාව තුල ඔවුන් මේ වයස් සීමාවන් ඉක්මවන විට ඔවුන් සිනමාවෙන් ඈත් වෙලා බැහැලා ගියා. ලෝක සිනමාවෙත් එලිසබෙත් ටේලර්ලා, සෝෆියා ලොරෙන්ලා මේගොල්ලෝ හිටිය කාලයක් ලෝකෙම දෙවනත් කරගෙන. නමුත් අවුරුදු කීපයකින් පසු බැස ගියා. ඒ ආකාරයෙන් බලන විට මාල්නී ෆොන්සේකා මහත්මිය අවුරුදු 60ක් සිනමාවේ අගරැජනීය වෙත, ඒ සිනමාවේ අග්‍රගණ්‍ය නිලිය ලෙස මේ පවත්වූ වාර්තාව ලෝකේ කොහෙවත් හොයාගන්න බෑ. මා ඒකයි කිව්වේ ආශ්චර්යයක් වගේ. මේ අවුරුදු 60කට පසුත් ඇය ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපට ජනතාව අතරට පැමිණෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඇය දැක්වූ මේ මහා නිසග ප්‍රභාව නිසයි කියලයි මම නම් හිතන්නේ. වෙන කිසිම කාරණයක් නිසා නෙවෙයි. කාටද පුළුවන් ඒ ලැබෙන චරිතයට ඒ විදිහට අනුවර්තනය වෙමින් ඒ චරිතය මිනිසුන්ට මේ සැබෑ චරිතයක්මයි කියා හැඟෙන විදියට, ස්ථිරව දැනෙන විදියට කුළු ගන්වමින් අවුරුදු ගණනාවක් එහෙම පවතින මේ මහා රංගවේදිනිය දේශයට ලබා දුන් කීර්තිය ඇත්තටම මට වෙලාවකට හිතෙනවා අපි ජාතියක් වශයෙන් ඇයට ඒ ආකාරයටම ප්‍රතිචාර දැක්වුවද, ඒ ආකාරයටම අගය කළාද කියලා. රසික ප්‍රණාමය අප්‍රමාණව කිසිම රංගන ශිල්පියෙක් නොලැබූ විදියට රසික ආදරය මෙන්ම රසික ගරුත්වය, ඇගේ රංගනයේ තියෙන විශිෂ්ටත්වය කරේ රසික ප්‍රදාව බැඳුන හැටි, ඇයට ආදරය කළපු හැටි, ගෞරව කරපු හැටි ඒ උපරිමයෙන් තිබුණා. නමුත් මම හිතනවා, මම විවේචනයක් කරනවා නෙවෙයි, ඇයව මීට වඩා මහා ගරුත්වයකින් මේ රට සැලකිය යුතු තිබුණ කියලා මා හිතනවා. අපි දන්නවා ඇය ඉන්දියාවේ හිටියානම් පද්මශ්‍රී නෙවෙයි භාරත රත්න සම්මානයත් පිදුම් ලබනවා. ඒ තරම් මහා සේවයක් එතුමිය මේ සිනමාව වෙනුවෙන් කළා. අපි දන්නවා කලාවේ නියුතු අය කිසිම විශේෂ රැකියාවකින් ලැබෙන වරප්‍රසාද කිසිවක් හිමි අය නෙමෙයි. ඔවුන්ට අර්ථ සාධක ඒ වගේ නොයෙකුත් රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන ප්‍රතිපාදනයන් කිසිවක් ලැබෙන්නේ නැහැ. රැකියාව අහිමි වුණදාට ඔවුන් අසරණ බවට පත් වෙනවා. මේ தත්ත්වය වෙනස් කරන්න කවර හෝ වැඩපිළිවෙලක් මේ රටේ කලාකරුවන් වෙනුවෙන් විය යුතුයි කියන එකත් මාල්නී ෆොන්සේකා මහත්මියට එතුමියගේ සිහිනයක් වශයෙන් තිබුණා. එතුමිය හැමදාම ඊ타ත්ම කැපවීමෙන් උත්සාහ කළ ඒ
ඇගේ බලාපොරොත්තු ඉටු වේවා කියන එකත් මගේ ප්‍රාර්ථනයක් වෙනවා. ඇයට සමුදෙන මේ මොහොතේ මාල්නී ෆොන්සේක ඒ ගරුත්වය සඳහන් කරමින් මා සඳහන් කළේ මාලනිය කියන්නේ සිනමාවේ රංගනය පමණක් කළ ශිල්පිනියක නෙවෙයි. ඒ ශිල්ප කලාව තුරින් මුළු රටක් මුළු ලෝකයක් වසඟ කළ මුළු ලෝකයේම ගෞරවය දිනාගත් සමස්ත ලෝකයේ විසින්ම සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් කලාකාරියක් හෝ කලාකරුවෙක් අපිට මේ ශ්‍රී ලංකාව තුලින් බිහි වෙලා නැහැ. ඒ වගේ මහා ඉතිහාසගත මොහොතකයි අපි මේ ඉන්නේ. එතුමියට ජාතියක් වශයෙන් අපි සමුදෙන මේ මොහොත මොනතරම් හිඩසක් මොනතරම් රික්තයක් මේ රට තුල ඇති කරනවද? අපිට කරන්න තියෙන්නේ මේ ලෝක යථාර්ථය පිළිගන්න. ඒ වගේම මම හිතනවා එතුමිය කළපු මේ මාර්ග සේවය දේශීය සිනමාව පවතින තාක්කල් වෙන කෙනෙකුට කරන්නත් බෑ, ඉස්සරහට කරන්න පුළුවන් වෙන්නේත් නෑ. ඒ මහා සේවය වෙනුවෙන් මුළු ජාතියේම ප්‍රණාමය මා ඊටාම ගරු කරනවා. මේ අවමංගල උත්සවය රාජ්‍ය ගෞරව සහිතව මේ තරම් ගෞරවනීය විදිහට සකස් කරලා දුන්න රජයේ අනුග්‍රහය මම ඊටාම අගය කරනවා. මම ඒකට ගරු කරනවා. එසේයි කලාකරුවන්ට සැලකිය යුතු ඒ රජයට මම මගේ ගෞරවනීය ආචාර්ය පුද කරමින් අපි සියලු දෙනාම අපිට මේ මොහොතේ කරන්න පුළුවන් එකම දේ මාල්නිය ජීවත් වෙලා ඉන්න තුරුම මේ රටේ ජනතාව සුවපත් කළා, සතුටටපත් කළා. ඔවුන්ගේ දුක් නිව්වා. ඔවුන් සමග ජීවත් වුණා. ඔවුන්ගේම සොහොයුරියක් මවක් වගේ. ඉතින් අපි ඒ කෘතඥතාවය අපේ හිතේ දරාගෙන අපි සියලු දෙනාම එක් සිත්ව පතමු. ආදරණීය මාලනී, ඔබට සුබ ගමන්. ඔබ ඉතා ඉක්මනින් මේ සසර ගමන කෙලවර අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා අවසන් කරනවා.